වැස්ස ඉවරයක් නැහැනේ. මේ වැස්සයි අපි මේ ටික කරපු චැලෙන්ජස් නිසා අපේ PNL රිපෝට් එක දාන්න බැරුණානේ. ඒකම තුන කොමාරි. දැන් මේ පෝස්ට් හදාද වෙනි ඇකුරසි මෙච්චර කිය PNL එක දාන්න වෙලාවක් නැහැ. ඒ හින්දා මේ ස්ක්‍රීන් රෙකෝඩ් එකක් දෙන්නම්. ඒකෙන් බලන්න ඒක කොහොම බලන්න පුළුවන්. ඔන්න නම් බලන්න. රයිට් අපි බලමු අප්‍රේල් PNL එක. මුලින්ම account එක රිෆ්‍රෙෂ් කරමු. නැත්නම් කවුරු හරි නහයෙන් ගන්නන්න පුළුවන් ඩෙමෝ කියලා. ඔන්න රියල් බලන්න පුළුවන්. full screen දාමු. reports statement වලට ගියා. date එක අප්‍රේල් 1 ඉඳන් අප්‍රේල් 30 වෙනකම් මාසෙක. වියම් පල්ලෙහාටම ගියාම තියෙනවා අපි පටන් ගන්න තියෙන්නේ අප්‍රේල් 2 තමයි මුලින්ම. කියන්නේ අප්‍රේල් 1 රෙඩ් කරලා නැහැ. බැලන්ස් එක මෙතනින් පේනවා $45 කින් තමයි පටන් ගන්න තියෙන්නේ. ඔව් 45. ඊට අපි හමුලට යනවා. අර කලින් වීඩියෝ එකේ කිව්වා වගේ තමයි. මේ loss profit එක වගේ තිබ්බට මේ $5-10ක් loss යද්දී 20-30ක් වගේ profit කරන එක තමයි account එක grow වෙන එකේ රහස. RR එක වැඩි. මේ 42 profit වල තියෙනවා. ඒටම ස්පීඩ් දැන් නම් මම පස්සේ මේ ස්ක්‍රීන්ෂොට් එක දාන්නම් මේක ඔයාලට බලන්න. නැත්නම් පෝස් කරලා හරි බලන්න පුළුවන්. ඔන්න අප්‍රේල් 30 වෙද්දී බැලන්ස් එක තියෙනවා $98ක්. කියන්නේ 45ක 98 grow කරලා තියෙන මාසෙන්. 100කට වැඩි growth එකක් තියෙනවා. කියන්නේ 1 to 1 ඔය account එක up කරලා තියෙනවා. අපි ඕනනම් trade table එකට ගිහලා බලමු ටක් කරලා. date එක අප්‍රේල් 30. මොන වලට ඒ මුලින්ම හොඳ profits එක කියලා තියෙනවා. just loss ටිකක් කොහොමද තියෙනවා. right තමයි මේක අපි ස්ක්‍රීන්ෂොට් එක දාන්න. ඒතකොට ඔයාලට බලන්න පුළුවන් එකින් එකට. ඒකට අප්‍රේල් වල account එක 1 to 1 grow කරලා තියෙනවා. හරි. ඔන්න එහෙනම් දකින්න තියෙන්නේ. අප්‍රේල් මාසේ අපි account balance එක 100%කට වඩා grow කරලා තියෙනවා මාසෙ ඉවරෙද්දී. ඒ කියන්නේ $48න් පටන් ගත්ත account එක $100ක් කිට් වෙනකම් ගෙනලා තියෙනවා. ඒකට 100% වගේ ආසන්න ගේන්නක් තියෙනවා අප්‍රේල් මාසය ඇතුළත. එහෙනම් මේ PNL එකෙන් හම්බෙමු.